ශ්‍රී ලංකාව තුළ අවිධිමත් අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් සහ සේවා තත්ත්ව ක්‍රියාත්මක කිරීම නිසා මේ වන විට රට පුරා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ අභියෝග රැසකට මුහුණ පා තිබෙනවා. මෙම අභියෝග ජය ගැනීම සඳහා GIZ ශ්‍රී ලංකාවේ විශාලතම FMCG සමාගම් තුනක් වන කොකාකෝලා ෆවුන්ඩේෂන්, නෙස්ලේ ලංකා සහ යුනිලිවර් ශ්‍රී ලංකා සමග වේස්ට් වැලියු ලෙස නම් කෙරුණු රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් දියත් කර සිටිනවා. මෙම හවුල්කාරීත්වය හරහා තිරසාර ශ්‍රී ලංකාවක් සඳහා චක්‍රීය ආර්ථිකයක් ගොඩනැගීමට වගකිව යුතු කසල කළමනාකරණ හැසිරීම් සහ භාවිතයන් ඇතිකිරීමට අපි පළාත් පාලන ආයතන සමග එක්ව කටයුතු කළෙමු. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අපි පළාත් පාලන ආයතන 49ක් සමග මූලික සමීක්ෂණයක් සහ දිවයිනේ වත්මන් කසල කළමනාකරණ පිළිවෙත් අවබෝධ කර ගැනීම සඳහා ගෘහස්ත සමීක්ෂණයක් සිදු කළා. සමීක්ෂණය හරහා කැස්බෑව, ඕමාගම, දෙහිවල, ගම්පහ යන පළාත් පාලන ආයතන 4ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අපි තෝරාගත්තා. මේ ලෙස එහි ප්‍රතිසාධන පහසුකම් ගොඩනැගීමේ වැඩකටයුතු ආරම්භ වුණා. අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා යටිතල පහසුකම් ගොඩනැගීම පිළිබඳව අවධානය යොමු කරන අතරම අපි ප්‍රතිචක්‍රීකරණය සහ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ හොඳම පිළිවෙත් පිළිබඳව ඔවුන්ව දැනුවත් කරමින් මෙම ද්‍රව්‍ය ප්‍රතිසාධන පහසුකම් වල කාර්ය මණ්ඩලය සඳහා පුහුණුවීම් සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ඒ සමගාමීව සිදු කළා. චක්‍රීය ආර්ථිකයක් නිර්මාණය කිරීමේදී යටිතල පහසුකම් පමණක්ම නොව අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරන පුද්ගලයින්ද ඊට අයත්. නවීකරණය කරන ලද වැසිකිලි, විවේකාගාර සහ වෙනත් පහසුකම් මගින් සේවය කරන කාර්ය මණ්ඩලය සඳහා හොඳ සේවා තත්ත්ව ගොඩනැගීම ගැනද අපි සොයා බැලුවේ මේ නිසාවෙන්මයි. ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස අපි කොකාකෝලා පදනමේ මූල්‍ය අනුග්‍රහය ඇතිව වැල්ලම්පිටියේ එකෝ කලෙක්ට් නමින් අලුත් MRF එකක් විවෘත කළා. මේ ප්‍රදේශයේ ඉදිකර ඇති ද්‍රව්‍ය ප්‍රතිසාධන පහසුකම් පද්ධතිය මගින් ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ තිරසාර ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීම සහ ප්‍රතිචක්‍රීකරණ කටයුතු වැඩි දියුණු කිරීමට සැලකිය යුතු බලපෑමක් සිදු කර ඇත. මෙම රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය හරිත හා පිරිසිදු ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අපගේ ගමනේ ඉදිරි පේවරක් සනිටුහන් කරනවා.